වයස අවුරුදු 21දී ව්‍යාපාර අසාර්ථක වුණු. අවුරුදු 22දී මැතිවරණයකින් පෙරදුණු. අවුරුදු 26දී තමන් පනටත් වඩා ආදරය කළ පෙම්වතිය මියගිය මිනිසෙකුට ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන් කියලා ඔබ හිතනවද? ඔහු නමින් ඒබ්‍රහම් ලින්කන්. ඔහුගේ ජීවිතය පරාජයන්ගෙන් පිරුණු පොතක් වගේ. ඔහු 8 වතාවක් මැතිවරණ වලින් පෙරදුණා. දෙවතාවක් ව්‍යාපාර බංකොලොත් වුණා. මානසිකව වැටිලා අවුරුදු ගණනාවක් දුක් විඳා. ඕනෑම කෙනෙක් මේ වගේ වෙලාවක උත්සාහය අත්හැරෙනවා. නමුත් ඔහු කිව්වේ මගේ මාවත ලිස්සන සුළු එකක් මිසක් මාරාන්තික එකක් නෙවෙයි කියලයි. අවසානයේ ඔහු ඇමරිකාවේ 16 වන ජනාධිපතිවරයා ලෙස පත් වුණා. ලෝකයෙන් වහල් සේවය තුරන් කළේ ඔහුයි. පරාජය කියන්නේ ගමනේ අවසානය නෙවෙයි. ඒක ජයග්‍රහණයට යන මාවතේ එක නැවතුමක් විතරයි කියලා ඔහු අපට ඔප්පු කළා.